ඔයාට වදයක් වෙලා තියෙන අධික සැකය නැති කරගන්නේ කොහොමද? ගොඩක් වෙලාවට රිලේෂන්ෂිප් වල තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ සැකේ කියන කාරණාව. සමහර සැක සාධාරණයි සහ සමහර සැක රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන වෙලාවල් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ සැකේ කියන දේවල් වලට හේතු වෙන්නේ විසඳුන්නේ නැති ප්‍රශ්න තමයි කාලයක් වෙනකොට මේ සැකේට හේතුවක් විදියට බලපාන්නේ. ප්‍රධාන වශයෙන්ම ගත්තට පස්සේ සැකයට බලපාන හේතු කාරණාවලට අමතරව මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාට මොන හේතුව ආවත් ඒ සැකය නැති කරගන්න විදිය ගැන. මොකද ගොඩක් වෙලාවට සාධාරණ සැකයක් නිසා ප්‍රශ්න ඇති කරගෙන ඒකට විසඳුමක් හොයන එක පැත්තකින් තියලා ගොඩක් අය කරන්නේ අසාධාරණ දේවල් මත අසාධාරණ හේතු නිසා සමහර විට හේතුවක් නැතුවම සැක කරන එක. මේ සැකේ ප්‍රතිඵලයක් විදිහට ගොඩක් වෙලාවට මේ රිලේෂන්ෂිප් බ්‍රේක් අප් වෙන එක සහ තියෙන රිලේෂන්ෂිප් වල සතුට නැති වෙන එක ප්‍රධාන වශයෙන්ම බලපාන කාරණාවක්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට රිලේෂන්ෂිප් ඇතුලේ සතුට රණ්ඩු මේ හැමදේටම වඩා ඔයාලා දෙක් වෙන්න පුළුවන් ප්‍රධානම බලපෑමක් මේ සැකේ නිසා ඇති වෙන්න පුළුවන්. ඔයාට හැම වෙලාවෙම ඔයාගේ පාර්ට්නර්ව සැකයි නම් ඒ සැකේට ඔයාට හේතුවක් පේන්නෙත් නැත්තම් ඔයා කරන්න ඕනේ කාරණාව තමයි ඔයා දවසට අඩුම තරමේ නිදා ගන්න කලින් හරි විනාඩි 10ක් 15ක් අරගෙන කොලයක් අරගෙන ඒක ලියන්න. ඔයාට සැක හිතිච්ච කාරණා සහ ඒකට බලපාපු හේතු සාධක. ඒ කියන්නේ මේකට සාක්ෂි මොන හරි තියනවද කියන එක පොඩ්ඩක් ලිස්ට් අවුට් කරලා බලන්න. එතකොට ඔයාට හිම දෙයක් හිතනවා නම් සාක්ෂි තියෙනවා නම් ඒ මත ඔය දෙන කතා බහ කරලා මේ සැකේ තීරණයකට එන්න ඕනි. එහෙම නැත්නම් කරුණාකරලා ඔයාලට මේක විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් නම් මේක ඔයාලට තේරෙනවා නම් සාක්ෂි රහිත බොරුවට කරන සැකයක් කියලා ඔයා අනිවාර්යෙන්ම උපදේශනයක් වගේ දෙයකට යොමු වෙන්න ඕනි. එතනදී ඔයාගේ සැකේට අවශ්‍ය ප්‍රතිකාරය එහෙම නැත්නම් මොකද්ද මේ තත්ත්වය විසඳ ගන්න ඔයාට අවශ්‍ය උපදේශනේ ලබා ගන්නවට පුළුවන් වෙනවා. ඒක නිසා අනවශ්‍ය විදිහට සැක කරලා බොරුවට ඔයා ලෙඩෙක් වෙන්නවත් ඔයාගේ රිලේෂන්ෂිප් එකේ තියෙන සතුට නැති කරගන්නවත් නැතුව ඔයාගේ සැකේ මේ විදිහට ඉක්මනටම නැති කරගෙන හිනා වෙලා ජීවත් වෙන්න. හිනා වෙලා හිටපන්.